කුටිවිනි අද අපි හදන්න යන්නේ පොඩි වැසි වනාන්තරයක්. ඒකට අපිට වුන් වැසි වනාන්තරයක් තමයි පොඩි හදන්න යන්නේ. ජෑම් එකේ ජෑම් කප් එකෙන් කිව්වට අපිට ජෑම් නෑ. ජෑම් නැති හින්දා අපිට මේ කියනවා කිරි කප් එක. කිරි කප් එකෙන් තමයි අපි හදන්න යන්නේ. ඔයාලට අපිට ඕන වෙන අවශ්‍ය ද්‍රව්‍ය විදිහට මේ කළු පස් උනේ. එන නිරෝගී මත්පත්. ඔය ඇති ඔය හරි ඇති. ඊට පස්සේ ඔය නිකන් සාමාන්‍ය පස් ටිකක් උනේ. ඊට පස්සේ ගේ වටේ තමයි මම මේ හොයාගත්තේ මේ වගේ දෙයක් මොකක් හරි මේ පිටිපස්සේ පස් තියෙන මොන හරි જાතියක් වුණේ ඊට පස්සේ මේ ওই ගස් ගල් වල තියෙන ශාකය තියෙනවා ඊට පස්සේ වැලි චුට්ටක් තියෙනවා වැලි කියන්නේ පොඩි ගල් කැට තියෙන විදිහට තමයි තියෙන්නේ එහෙනම් අපි යමු වැඩේට මුලින්ම කරන්න තියෙන්නේ යාළුවනේ අපි මේ කළු පස් ටික මේකට දාගන්න ඕනේ ඔයාලා දාගෙන ඉවර වෙලා ඒක පෙන්නන්න කළු පස් ටිකෙන් චුට්ටක් මේ වගේ දාගෙන මෙන්න මේ විදිහට තියෙන්න ඕනේ. ඊට පස්සේ තමයි මේ දුඹුරු පස් චුට්ටක් අරගෙන මෙහෙම දාලා ඊට පස්සේ මේකෙන් චුට්ටක් පළවම් කරලා උඩින් දාගන්න ඕනේ. මේ ආකාරයට තියෙනවා. ඊට පස්සේ යාළුවනේ මේ පාසී අරන් මේ ආකාරයට මෙහෙම තියාගන්න ඕනේ චුට්ටක් අර දුඹුරු පාට ටික ඉතුරු වෙන්න කියලා මෙහෙම චුට්ටක් ලස්සනට තියාගන්න ඕනේ මෙන්න මේ විදිහට. ඊට පස්සේ මේ ශාක තියෙන ශාක මොනවයි ගලකින් තමයි මාත් ගලව ගත්තේ. මේ ශාක මෙහෙම ලස්සනට තියාගන්න ඕනේ. කියන්නේ මේක පසට හිර වෙන්න තියාගත්තාම තමයි ඔයාලට මේක හැමදාම තියාගන්න පුළුවන්. එතකොට මේක මොකුත් වෙන්නේ නැතුව වැඩි ලස්සනට කරගෙන යන්න පුළුවන්. මේව ලස්සන ටිකක් තෝරලා තියාගන්න ඕනේ. මේ ඔයාලට කැමති නම් මේකෙන් පුළුවන් ඔයාලට මේ පොඩි කොට කෑල්ලක් ලස්සන පොඩි කොට කෑල්ලක් එහෙම තියාගන්න මේ ඒ විදිහට මම පස්සේ වීඩියෝ එකක් දානම් part 2 එකකින් මේ විදිහට හදාගන්න ඕනේ ඊට පස්සේ ඔයාලට ගන්න තියෙන්නේ මෙන්න මේම වැඩි අර ගල් කැටත් එක වැඩි තියෙනවනේ චුට්ටි ඒ ටිකක් මෙහෙම දාගන්න තමයි තියෙන්නේ ඔයාලට ලස්සනට අද පොඩ එළිය නැති වැඩි වීඩියෝ එකේ අපිට කරන්ට් එක ගිහිල්ලා තියෙන්නේ මේ හින්දා ෆෝන් එකේ බැටරිය 15 හින්දා තමයි ෆ්ලෑෂ් එකේ වදින්නේ නැත්තේ ඒ හින්දා මේ විදිහට දාගන්න. ඔය ගල් කැට ටිකක් ඕන නම් මෙහෙම තැන් තියාගන්න. ලස්සනට වැඩි කරගෙන යන්න තියෙන්නේ. එහෙනම් මේ බලන්න. මෙන්න මේ විදිහට තමයි ඉන්නේ. හැබැයි මේක ජෑම් කප් එකකින් බැලුවොත් තමයි ලස්සනට වෙන්නේ. විනාඩියක් කොහොම මොකද කියලා බලන් ඉන්න. මේ තියෙන්නේ මම ජෑම් කප් එකකින් හදපු එක. මේක තමයි ජෑම් කප් එකකින් හදුවේ. මේක දැන්ට දවස් 2-3ක් විතර වෙනවා. මේ මුකුත් වෙලා නැහැ. මේ විදිහටම තියෙනවා. මේකට වතුර දාන්න ඕනේ චුට්ට දවසට ස්ප්‍රේ කරන්න තමයි තියෙන්නේ මාත් ස්ප්‍රේ කරන්නේ මේ විදිහට එහෙනම් ඉතින් නැවත වීඩියෝ එකකින් හමු ගමු සබ් කරලා තියාගන්න මාව මේ වගේ වැඩගත් වීඩියෝ වලට වෙන්නේ සමු ගන්නවා බයි